ඔයා ලංකාවේ ඕනම හොටෙල් එකකට ඕනම කෑම කඩේකට ගිහින් කන්නේ මේ කියන්න යන කෑම જાති නම් ඔයාට මේ කුඩු උදරෙන් නම් ගැලවෙනවා තියා හිතන්නවත් බෑ. දෙපිටලා nice. කොත්තු, fried rice, nasi goreng, biryani, noodles, samosa, එළවලු රොටියේ ඉඳන් ඔයා ගන්න හැම ෂෝට් ඉට්ස් එකේ පවා මේ මැජික් කුඩු එක අන්තර්ගත වෙලා තියෙනවා. මේක නිකම්ම මැජික් කුඩු එකක් නෙවෙයි. ඔයාට පිළිකා ඇතුළු භයානක ලෙඩ ලිස්ට් එකක් උරුම කරලා දෙන්න හැකියාවක් තියෙන කුඩු එකක්. ඇයි මම මෙච්චර හොඳ ප්‍රොඩක්ට් එකකට මේ වගේ සරලතාවක් කිව්වේ? ප්‍රශ්නේ තියෙන්නේ මේ ප්‍රොඩක්ට් එකේ නෙවෙයි, මේ ප්‍රොඩක්ට් එක කන අපි අතේ. ඇයි? මේකේ ඉන්ග්‍රීඩියන්ට් ලිස්ට් එක බලන්න. අයඩයිඩ් ලුණු, සීනි, maltodextrin, MSG, disonium 5 guanylate, disodium 5 isonate, palm oil, පැසවන ලද ඊස්හාරය, wheat gluten සහ සෝයා මිශ්‍ර, කුකුල් මස් රසකාරකය, සෝයා සෝස් පවුඩර් එක, සුදුලුණු පවුඩර්, ඉඟුරු පවුඩර්, කොත්තමල්ලි, සිට්‍රික් ආම්ලේ. බැලු බැලමටම ලොකු භයානක ගතියක් නැහැ. හැබැයි තව හොඳට කියවන්න. මේක ග්‍රෑම් 500 බොක්ස් එකක්. මේක ඉස්සරහට ගහලම තියෙනවා. මේ ග්‍රෑම් 500 පුජ්‍යලීන් 166 දෙනෙක්ට බෙදිලා යන විදිහට පිළිගැන්වෙන්න ඕන කියලා. ඒ වගේම තව තියෙනවා. මේක ස්ටොක් එකක් විදිහට පාවිච්චි කරනවා නම් ඔයා වතුර ලීටර 20ක දිය කරනකොට මේකෙන් දිය කරන්න ඕන ග්‍රෑම් 20ක ප්‍රමාණයක් විතරයි. ඔයා මේක බත් වලට දාලා නම් පාවිච්චි කරන්න හදන්නේ හාල් ග්‍රෑම් 350කටම මේකෙන් දාන්න ඕන ග්‍රෑම් 3යි කියලා මේකේ ගහලම තියෙනවා. තව මේකේ තියෙනවා අවුරුදු 3 හෝ ඊට අඩු අය සඳහා ළමයින්ට මේක භාවිතයට නුසුදුසුයි කියලා. මේ පෙට්ටියේ ගහලා තියෙන විදිහටම නම් ඔයා මේ කුඩු జాතිය පාවිච්චි කරන්නේ, මේ පවුඩර් එක පාවිච්චි කරන්නේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඇයි? මේ ප්‍රොඩක්ට් එකේම ගහලම තියෙනවා මේ කියලා තියෙන ගානට දාලා කාපල්ලා කියලා. වැඩි පාවිච්චි කරන්න එපා කියලා නැහැ. හැබැයි වැඩි කන්න හොඳයි නම් මේ විදිහට ගහලම එවන්න ඕනද? නෑනේ. එහෙනම් ප්‍රශ්නේ තියෙන්නේ ප්‍රොඩක්ට් එකේද? නෑ. අපේ හොටෙල්ස් වල කෑම හදන අය අතේ. ඇයි මම එහෙම කියන්නේ? ඔයා දන්නවා අපේ රටේ හොටෙල්ස් වල මේවා මේ කියන ප්‍රමාණ වලින් නෙවෙයි පාවිච්චි කරන්නේ. දාන්න ඕන කෑම එකටයි දාන්න ඕන නැති කෑම එකටයි හැම එකටම මේවා හලනවා. හරිද? දාන්න කියලා තියෙනවා වගේ 3-4 ගුණයක ප්‍රමාණයක් ඒගොල්ලෝ කෑම වලට මේවා දානවා. මේ අජිනමොටෝ ඇතුළේ තියෙන මේකේ තියෙන අනිකුත් කෘත්‍රිම රසකාරක ද්‍රව්‍ය වර්ග වලින් ඔයාට උමාමි ෆ්ලේවර් ඩිපෙන්ඩන්සි කියන තත්ත්වය ඇති කරනවා. ඒ කියන්නේ මේ රසකාරක වලින් එන උමාමි රසයට ඔයාගේ දිව ඇබ්බැහි වෙනවා. එතකොට මොකද වෙන්නේ? ඔයා දිගින් දිගටම මේවා දාපු කෑම විතරක් කන්න ඇබ්බැහි වෙනවා. ඇයි එහෙම වෙන්නේ? ඔයා සාමාන්‍ය කෑම එකක් කනකොට ඒ කෑමකේ තියෙන රස ඔයාගේ දිවට දැනෙන්නේ නැති වෙන්න පටන් ගන්නවා. මේ උමාමි ෆ්ලේවර් ඩිපෙන්ඩන්සි කියන තත්ත්වය හැදුනා. මේ පවුඩර්ස් වැඩියෙන් දාපු කෑම දවසට වේල් 1 2 3ක් අවුරුදු ගාණක් කෑවහම මොකද වෙන්නේ? මෙව දාන්නෙත් අධික තෙල්, පිටි, සීනි, ලුණු තියෙන කෑම වලට. කාලෙත් එක්ක ඒ කෑම වලින් අපිට දියවැඩියාව, අදිරුද්‍ර පීඩනය, කොලෙස්ටරෝල්, අපමාවේ තෙල්, සිරෝසිස්, හෘදයාබාධ, පිළිකා, බඩවැලේ ප්‍රශ්න, ආර්ශස්, ગેස්ට්‍රයිටිස් වගේ ලෙඩ ගොඩක් ගෙනල්ලා දෙනවා. ඒ වගේම ඊටත් අමතරව මේ පවුඩර් එකේ තියෙන අධික ලුණු, MSG ඇතුළු අනිකුත් කෘත්‍රිම රසකාර වර්ග හැම එකේම වැඩිපුරම තියෙන්නේ මොනවද? සෝඩියම්. සෝඩියම් දිගට වැඩියෙන් ගත්තාම ප්‍රෙෂර් වැඩි වෙනවා. ඒ අතරේ අනිත් පැත්තෙන් කොලෙස්ටරෝල් එන්න වැඩි වෙලා ඔයාගේ ධමනි બ્લોක් වෙන්න පටන් ගන්නවා. heart attack ඇවිල්ලා මැරලා යනවා. තව palm oil saturated fat මේකේ තියෙනවා. ඒ මන්දියට මේ පවුඩර් එක දාන කෑම වලත් තව අධික වශයෙන් තෙල් තියෙනවා. ආයෙම කොලෙස්ටරෝල් වැඩි වෙනවා, රුධිර පීඩනය වැඩි වෙනවා, අක්මාව සවුත් වෙනවා, මහත් වෙනවා, කැත වෙනවා, බඩ එනවා. කොයි වෙලේක හරි හෘදයාබාධයක් හරි එහෙම නැත්නම් බඩවැලක පිළිකාවක් හරි මොකක් හරි ප්‍රශ්නයක් කියලා දුක් විඳලා මැරලා යනවා. ඒ වගේම මේකේ සීනි, maltodextrin තියෙනවා. මේ පවුඩර් එක දාන කෑම වල අධික පිටිත් අන්තර්ගත වෙනවා. බලන් ඉද්දි ලේවල සීන් ප්‍රමාණය නගිනවා. අග්න්‍යාසයට වැඩ කරලා බැරි ගෙවුනාම ඔයාලට දියවැඩියා වෙනවා. ඒ හරහා ඔයාගේ ඇස් පේන්න නැතු යනවා. ඔයාගේ වගකඩ නරක් වෙනවා. ඔයාගේ කකුල් කපන්න වෙනවා. ඇඟිලි කපන්න වෙනවා. තව ලෙඩ ගොඩක් එනවා. කොහොමද විද්‍යාත්මක පරීක්ෂණ වලින් හොයාගෙනම තියෙනවා අධික ප්‍රමාණ වලින් දීර්ඝ කාලීනව කෘත්‍රිම රසකාරක කණේ ශරීරයේ පරිවෘත්තීය ක්‍රියා අවුල් කරන්න, හෝමෝන අසමතුලිතතාවය ඇති කරන්න, ඇඟේ පටක අවයව හානි කරන්න, ඉන්ෆ්ලාමේෂන් හදන්න, පිළිකා ඇති කරන්න ලොකු අවදානමක්, ලොකු බලපෑමක් ඇති කරනවා කියලා. මේ බලපෑම අපි ව්‍යායාම නොකර ඉන්නකොට, දිගටම නොනවත්වා කඩකෑම කනකොට තව ඩබල් ට්‍රිපල් වෙලා එනවා කියලා තමයි කියන්නේ. ඊටත් අමතරව මේ පවුඩර් එක දාපු කෑම කද්දී ඇලර්ජික්ස් එන අයත් අපි අතර ඉන්නවා. විශේෂයෙන්ම පොඩි ළමයි. කොහොමත්
අවුරුදු 3 හෝ ඊට අඩු ළමයින්ට මේ පවුඩර් එක ගාවපු කෑම එකක්වත් දෙන්න එපා. සෝඩියම් අධිකයි. ඒ පුංචි වගකඩු වලට ඒක දරා ගන්න බෑ. දෙන්න එපා කියලා මේක ගහලම තියෙනවා. මම කියන්නේ කොයි වෙලාවකවත් මේක කන්න එපා, මේක දාපු කෑම කන්න එපා කියලා. මේක අපි කන විදිය තමයි වැරද්ද. ඔය හොටල්ස් වල ඉන්න චෙෆ්ලාට කනට දෙකක් ගහලා හරි කමක් නැහැ. මේ පෙට්ටිය පිටිපස්සේ තියෙන දේවල් කියවලා මිනිස්සුන්ට කෑම හදලා දෙන්න කියලා පුළුවන් අයකින් දැනුවත් කරා. මට වීඩියෝස් වලින් කියන්න පුළුවන් මේවා හරියට පාවිච්චි කරන්නේ කොහොමද කියලා විතරයි. ගිහිල්ලා එන්න. മണി മണി മേഘത്തോപ്പിൽ ഒരു മലർന്നുള്ളാൻ പോകും